ආයුබෝවන් නිරෝගිමත් සුබ දවසක් සියලු දෙනාටම. හෙලෝසු YouTube channel එකට ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්න. ඔන්න අපි අදත් ඔයාලට වටිනා ඖෂධ වර්ගයක් අරගෙන ආවා. මේ ඖෂධයේ නම ඔයාලා අපි කවුරුත් දන්න ඖෂධයක් වන කෝමාරිකා. කෝමාරිකා පැලයක් ඕනිම කෙනෙකුට නිවසේ වගා කරලා තියෙන පැලෑටිවලට අයිති වෙනවනේ. කෝමාරිකාවලට ඉංග්‍රීසියෙන් අපි කියනවා ඇලෝවේරා කියලා. දෙමළෙන් කියනවා කට්‍රලායි කියලා. මෙය ලිලියාසේ කුලයට අයත් ශාකයක්. උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇලෝ ඉන්ඩිකා. කෝමාරිකා ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වැනි උෂ්ණ කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව සරුවට වැඩෙන කටු සහිත දික් හැඩැති කොළ තියෙන මාංශල පැලෑටියක්. කෝමාරිකා වෙනස් වූ හැඩ රටාවක් පරිසරයට එකතු කරනවා. කෝමාරිකා ශාකයේ පුෂ්ප කහ තැඹිලි පැහැයෙන් යුක්තයි. කෝමාරිකා ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමා වේරා කිනෙන්සිස්. අනෙක් එක වේරා ලිටෝරාලිස්. කෝමාරිකා සතුව මිනිස් සිරුරට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20කින් සමන්විත ගුණාංග තියෙනවා. සමහර පිළිකා රුධිරය තුළ ඇතිවන ප්‍රෝටීන් ඌනතාවය වැළැක්වීමට පිළියමක් ලෙස කෝමාරිකා යුෂ වලින් හදන පානයන් භාවිතා කරනවා. පිළිකා නාශනයට ප්‍රෝටීන් ඌනතාවයට මේක වඩාත් හොඳයි. අක්ෂි රෝග, රක්තහීනතාවය, දුර්වල ප්‍රතිශක්තියින් ඇති විට ඒක මර්ධනයට, ආමාශික තුවාලවලට, අන්ත්‍රගත තුවාලවලට, ගුදය මගින් රක්තය වහනය වීමේදී, අර්ශස් වලට සම්බන්ධ අන්තර්ගත පිළිකා, චර්ම පිළිකා, ලේ පිළිකා ආදියට වගේම ඔසප් චක්‍රය ආශ්‍රිත විවිධ රෝග සඳහාත් ආර්තවහරණය නිසා ඇතිවන රෝගවලටත් සුව නොවන තුවාල සුව කිරීමට, රූපලාවන්‍ය ප්‍රතිකාරවලට, සමවිකිරණ මගින් ආරක්ෂා කරන්න, දියවැඩියාව, උන්මාද රෝගවලට කදිම ඖෂධයක් තමයි කෝමාරිකා කියලා කියන්නේ. අද වෙන විට කෝමාරිකා වගාවක් ලෙස මුදල් උපයමින් කෝමාරිකා වලින් විවිධ නිෂ්පාදන සිදු කරනවා. අද අපි කතා කරපු මේ කෝමාරිකා පැලෑටිය ඔබත් ඔබේ ගෙවත්තට එකතු කරගන්න. තවත් මේ වගේම වටිනා ඖෂධයකින් නැවතත් හමුවනතුරු ඔබට නිරෝගිමත් හෙට දිනයක් වේවා.